චන්දරේගේ වයිෆ් මට හිතෙනවා ඉතාමත්ම භාවපූර්ණ සිනමාකෘතියක් කියලා. අපි ආරම්භයේ සිටම සමවැදිලා නැරඹපු චිත්‍රපටයක් සහ එහි චරිත ඔස්සේ කිමි දෙමින් ඒ සියලු හැඟීම් උකහා ගන්නට පුළුවන් වුණු චිත්‍රපටයක්. මෙහි ගංගාගේ චරිතය මා ඉතා විශේෂිත කොට සලකනවා. ඇය නිරූපණය කරන මවගේ භූමිකාව අපි අසා තිබෙන සමාජවාදය මැනවින් නිරූපණය කරන්නක්. තමන්ගේ දරුවන් සේන්ම තමන්ට බාහිරින් පතිත වන ඉබේම අත්හැර දමා යන දරුවෙකුත් තමන්ගේ සැමියාගේ ප්‍රශ්නයක් උඩ චෝදනාවක් මතත් වෙන පවුලකින් තමන්ගේ ගෙදරට අතහැර දමා යන දරුවෙකුට බත්පතේ බිත්තරයක් හංගා තමන්ගේ දරුවන්ටත් වඩා ආදරෙන් සලකමින් මාතෘත්වය නිරූපණය කරන්න පුළුවන් කියන්නේ අද කාලේ හැටියට තාම එක විශිෂ්ට රචනයක් වගේම විශිෂ්ට අධ්‍යක්ෂණයක් යටතේ චරිත නිරූපණය වුණු චිත්‍රපටයක් විදිහට මම දකිනවා. එවැනි හැඟීම් බහුල සිද්ධීන් අනවරතයෙන් ගලා යන චිත්‍රපටයක් සහ ප්‍රේක්ෂකයන් හැඟීම් භාව පූර්ණව මුසපත් කරන්නට සමත් වූ චිත්‍රපටයක් කියලා තමයි මම සලකන්නේ. චන්දරේගේ වයිෆ් දැන් තිරගත වේ.